குடும்பமான வாழ்க்கையிலே சரியான நிலை இல்லாமல் இருக்கிறது. ආංගර ලෙඩ අල්ලන් එනවා. අර බලන්න. දෙන්නෙක් එක්ක අල්ලගෙන එන්නේ ආයිස්නෝ අමාරුවේ. නර රෝගියා. කොච්චර අමාරුවෙන්ද ඉන්නේ. දැන් මිස්සුනායි රෝගියා. නරඹ ව්‍යාධිය. දැන් එයාට තනියම යන්න බෑ. අල්ලගෙන වැටෙනවා. මෙයා තමයි අර ලංකාවේ ප්‍රසිද්ධ වුණේ පත්තරවල නිවුස් වල ඔක්කොම ගියේ. අර හපුතලේ කන්ද උඩ වාහනේ පල්ලෙහාට ප්‍රපාතයට ගිහිල්ලා තාත්තයි අම්මයි සහෝදරියයි මැරිලා පස් දෙනෙක් එකතන මේ බේරගන්න බෑ කියලා ස්පිරිතාලේ හිටපු කෙනා නෙමෙයි. මෙයා බේරගන්න බෑ කියලා වෛද්‍යවරු බේරගන්න බෑ යන තැනකට ගිහිල්ලා කන ගන්න කියලා කිව්වා. ඔයාලා දන්නවද මෙයා ICU එකේ දාලා බට ගහලා ඉවරේ සතර සිහිච පරිවලේ පොට්ට පටේ මෙයා ජීවත් කරන්න බෑ කියලා මහරෝහලෙන් කිව්වා. ඉවරේ ජීවිත වෛද්‍ය මුඩියා දෙන්න පොදන වෛද්‍ය අංගවසේ මෙයාගේ වීඩියෝ ඔක්කොම ඔයගොල්ලෝ ළඟ හිටියද දිස්ත්‍රික්කේ වෙනකොට අන්තිම මොහොතේ ගත්තේ ගන්න බෑ ඉර වෙලා කී දෙනෙක් විතර හිටියද වාහනේ කී දෙනෙක් විතර හිටියද අද්දෙනික හිටියේ මේ මුද්‍රණා තුන්දෙනෙක් විතර ඉවරයි අබ්දුල්ලේ පෙරගල පාරේ විහාරගල තේකර්මාන්ත ශාලාව අසලදී අද සිදුවූ මාර්ග යානතුරකින් දෙදෙනෙකුට ජීවිතය අහිමි වුණා. 12 දෙනෙක් තුවාල ලැබුවා. ඉන් 8 දෙනෙකුගේ තත්ත්වය බරපතලයි කියලායි දැනගන්න ලැබිලා තියෙනවා. මෙයාගේ අක්කා හරි නංගි හරි රටේ ඉඳලා ආවා. இவருடைய அக்கா தங்கை ඇවිල්ලා මගේ මෙතන කකුල් දෙක අල්ල වැඳලා කිව්වා. அவர் வந்து என்னுடைய கால்களை අම්මයි பிடித்து சொன்னார். තාත්තයි අක්කයි දෙන්නම තුන්දෙනාම එකතන මැරුණා පාස්. 3 பேர் அக்கா தங்கைகள் මම மரித்தார்கள். මේ රියානුතර දන්නවා කියලා. நான் அப்ப சொன்னேன் அது ලංකාවේ හැම channel එකක්ම පෙන්නුවා මේක. இலங்கையில் எல்லா சேனல்களையும் இது දැන් අක්කා போடப்பட்டது. මේ ඊළඟ මගේ නංගි මැරෙනවා පාස්. තුන්දෙනෙක් දැන් ස්පිරිතාලේ හතරද තුනද ස්පිරිතාලේ කිව්වා. அக்கா சொன்னார் என்னுடைய பாக்கி தங்கை ஸ்மிதா. மரித்து போவார் என்று. වෛද්‍යවරු බෑ කියනවා කිව්වා. வைத்தியர் இயலாது என்று சொன்னார்கள். මං කිව්වා මම දැන් ඔයාගේ අක්කා නංගිට පණ දීලා පුදුම හාස්කමක් කරනවා කියලා. நான் சொன்னேன் என்னுடைய தங்கைக்கு உயிர் கொடுத்து நான் මං අයට කිව්වා දුප්පතුන්ට කන්න දෙන්න. நான் சொன்னேன் ஏழைகளுக்கு சாப்பிட கொடுங்கள். සිකුරාදා රෑවේ මං කිව්වා හාල් ටික පූජා කරලා යන්න කියලා. சனிக்கிழமை அரிசி பூஜை දන ගහලා செய்ய ප්‍රාර්ථනා කරලා යන්නත් කියලා කිව්වා. அவர்களுக்கு பிரார்த்தனை செய்து ඒ போக පූජා சொன்னேன். මට අඳින්න පූජක ඇඳුමුත් දුන්නා යා. அவர்கள் எங்களுக்கு கொடுக்கிறதுக்கு ஒரு பூஜை உடுப்பையும் கொடுத்தார். මං අයට සහතිකයක් දුන්නා. முடியாது. මං කිව්වා අද රෑ කරන්න හෙට උදේ මෙයාට පණ ඇවිල්ලා මම මැෂින් ගලවලා දෙනවා කියලා. நாளை காலை இவருக்கு உயிர் வரும் என்று நான் අද රෑ කළා දැන් මොකද උනේ? இப்பொழுது என்ன நடந்தது? ඊට පස්සේ මොකද උනේ? எப்படி சுகமானது? නැගිට්ටා මැෂින් ගැලවුවා. மெஷின் எல்லாம் கலட்டினார்கள். අද මෙතෙන් මම මේ පස්සේ අඳුරගත්තා. අද මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. இப்பொழுது இந்த இடத்துல அவர் இருக்கிறார். ආදනෝද මලකඳකට පණ දුන්නේ. உங்களுக்கு தெரியுமா மரிச்சவர்களுக்கு உயிர் දැන් கொடுத்தது? සමහර අය කියනවා පාස් ඔයා කියන්නේ යෝවා පණ දුන්නා කියලා. பாஸ்டர் சிலர் சொல்கிறார்கள் நீங்கள் உயிர் கொடுத்தீர்கள் என்று. එහෙනම් උඹ ඇවිල්ලා පණ දීපන්. ஆனால் நீங்கள் வந்து உயிர் கொடுங்கள். හරි මම පණ දෙන්නේ නැත්නම් උඹ දීපන්. நான் உயிர் கொடுக்காவிட்டால் நீங்கள் வந்து கொடுங்கள். යේසුස් කියනවා මම නුඹට බලය දී තිබෙනවා. ඒක උඹ කරන්න ඕනේ. இயேசு சொல்கிறார் உனக்கு நான் வல்லமை கொடுத்திருக்கிறேன் இதை මම නුඹට බලය දීලා තිනු උඹ ඒක කරන්න ඕනේ. நான் உனக்கு வல்லமை கொடுத்திருக்கிறேன் நீ இதை செய்ய வேண்டும். යේසුස් වහන්සේ මට බලය දීලා තියෙනවා මේ වගේ අසරණයන්ව නැගිට්ටන්න. இயேசு எனக்கு வல்லமை கொடுத்திருக்கிறார் இப்படியானவர்கள் බලා ගන්න එන අක්කා තනියම ඇවිදනවා. හalleluya. Draisan Drayman Drehellen Dray Indra Mahasatre Irrahikatri Andre Yesuගේ නාමයෙන් නිසමුතු ලැසුන දෙපතුල දක්වා මැරී තිබෙන ස්නායු ඒ කැඩුණු අවයව ඔක්කොම පනදී තනියම ඇවිදින්න ආලේ පෙදෙනවා. කකුල් බලයට දාන්න ඇයට ඕන් තනියම ඇවිදිනවා දැන් යා බානතු යා හොඳට අඩි උස්සලා යන්න. හොඳට අඩි උස්සලා යන්න. මේකේ හොඳට ගානපඩියා Hallelujah. පිටිපස්සට වේගයෙන් යන්න. ඥාතියෙන්න හරිද හරිද අක්කද අක්කද අක්කා අක්කද හරිද හරිද අක්කේ
මයිකේද? හරිද? හරි. හරි. ආමේන්. හalleluya. හalleluya. ආයි බෙහෙත් ඕනේ. Praise the Lord. දැන් ඔක්කොටම කියන්න ඕනේ මුළු රටටම බේරගන්න බෑ කිව්ව අක්කා මැෂින් ගලවලා අයිස් එකෙන් ගෙනල්ලා අනාගත වතුර කිංසිස් වකලා කියලා. ඒක කියන්න ඕනේ ආ. අනිවාර්යයෙන්. ඒක කියලා දුක් විඳින ඔක්කොම ලෙඩු නොමිලේ සුවකන්න වන්න ඕනේ. ආයි මෙයා ඉන්න ඕනේ ආ. දිව්‍ය සුව කිරීමේ දේව මෙහෙයන් සෑම සෙනසුරාදා දිනකම උදෑසන 9:30 සිටත් සෑම ඉරු දිනකම සවස 3:30 සිටත් පැවැත්වේ. විමසී ස්ථානය අපගේ සුවමෙහෙයන් සමග සජීවීව සම්බන්ධ වීමට දැන්ම අපගේ CGC YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සක්‍රියව සිටින්න.